අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං. තුන්වෙනි මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොම අසේවනාච බාලානම් ජීවිතේ කවදාවත් අසත්පුරුෂව ආශ්‍රය කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. එන බුදුහාමුදුරුවෝ කවද ආශ්‍රය කරන්නද කියලා දේශනා කළේ පණ්ඩිතානංච සේවනා. සත්පුරුෂ ගුණගරුක ධර්මයේ ගැන දන්න කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපේ ජීවිතයේ කල්යාණ මිත්‍රව සත්පුරුෂයෝ කියලා ගන්න කවුද? අපේ ජීවිතයේ සැබෑම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබත් මම සරණ ගියපු ඒ විතරාගී යංගේ රස ලෝතුරු අමරණෑනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. ඊටත් පසුව ඒ දුමු නෙක්ලේසී මහරහතන් වහන්සේලා අපිට අපේ ජීවිතේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විදිහට ආශ්‍රය කරන්න පුළුවන්. නමුත් පින්තුනි අද බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අද ලෝකේ ජීවමානව නැහැ. ඒ විතරාගී මුනිදුන් ඒ මහරහතන් වහන්සේලා අද ජීවමානව නැහැ. හැබැයි පින්තුනි අපිට අද අපේ ජීවිතේ නියම කල්යාණ මිත්‍රයන් වහන්සේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ උතුම් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අපේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් විදිහට අපිට ආශ්‍රය කරන්නට අවස්ථාව උදාපත් වෙලා තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළ ආර්ය මහා සංඝරත්නය ඒ වගේම ජීවිතේ වැරද්දක් කරනකොට ජීවිතේ නොකළ යුතු දෙයක් කරනකොට මේ දේ හරි මේ දේ වැරදි කියලා කවුරු හරි කෙනෙක් කියලා දෙනවා නම් අන්න ඒක නම් බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයෙක් විදිහට දේශනා කළා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අසේවනාච බාලාන න සේවන අසේවන ආශ්‍රය කරන්න එපා කිව්ව අපේ ජීවිතය අසත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම ජීවිතය ඇසුරු කරන්න.